ස්මාර්ට් ෆෝන් එකෙන් අපිට දේවල් බලන්න අහන්න හොයන්න පුළුවන් වගේම මේ ස්මාර්ට් ෆෝන් එකට ඕනේ නම් අපි ගැන බලන්න අහන්න හොයන්න පුළුවන් හැකියාව තියෙනවා. උදේ පටන් ගත්ත වෙලාවෙ ඉඳලා රෑ නිින්දර යනකම් ඔයා නන්නාඳුන අద్భుත පුද්ගලෙක් ඔයාව ලුහු බඳිනවට ඔයා කැමතිද? දැනටමත් එහෙම ඇනොනිමස් අద్భుත පුද්ගලෙක් ඔයාව ලුහු බඳිනවා කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? අද මම කතා කරන්න යන්නේ මේ සෝෂල් ප්ලැට්ෆෝම් වල තියෙන ට්‍රැකින් ගැන. මොකද්ද මේ ට්‍රැක් කරනවා කියලා කියන්නේ? ට්‍රැක් කරන එක හොඳද නරකද? අනාගතයේදී මේ ට්‍රැක් කිරිල්ල මොන වගේ තත්ත්වයකට පත් වෙයිද? මේ වෙනකොට ඔයා App Store එකේ තියෙන app එකක් download කරොත් මෙන්න මේ වගේ tracking permission ඉල්ලන message එකක් pop up වෙනවා. මේ message එක රෝවා don't allow දුන්නත් මේ app එක විසින් යම්කිසි ප්‍රමාණයකට හරි ඔයාව ට්‍රැක් කිරිල්ලක් සිදු කරනවා. ඒ වගේම අපි හැමෝම දන්න දෙයක් තමයි ඔයා මේ social space එක තුල කොහේ හරි තැනක දෙයක් search කරොත් ඒ search කරපු දේ අනිත් platform වල තනින් තන pop up වෙන්න ගන්නවා. උදාහරණයකට ඔයා කොහේ හරි තැන ගිහලා රාජපක්ෂස් magic කියලා search කරොත් තනින් තන රාජපක්ෂගේ magic pop up වෙන්න ගන්නවා. ඒවා එකක් දෙකක් view කළොත් වගේ මුළු home page එකම රාජපක්ෂගේ magic වලින් පිරෙන්න ගන්නවා. මේ ට්‍රැක් කිරිල්ල එක හොඳක් නැත්නම් එකම හොඳක් විදිහට මම දකින දෙයක් තමයි මේ social space එක තුල අපිට ඇඩ්වර්ටයිස් කරන්න පුළුවන්. ඉතින් ඔය ඇඩ්වර්ටයිස් කරද්දී රතු ඇපල් අවශ්‍ය පුද්ගලයාට රතු ඇපල්ම දීමේ හැකියාව පවතිනවා. ඒක පදනම් වෙන්නේ මේ ට්‍රැක් කිරීම මත. මේ වෙනකොට අපි සර්ච් කරන දේවල් likes, comments, අපි ගන්න screenshot, අපි save කරන දේවල් post එකක් tap කරලා view කරන් ඉන්න time එක පදනම් කරගෙන අපි ඔය ට්‍රැක් කිරීමකට සිදු කරනවා. ඒක නම් ලොකු අවුලක් නැහැ. මේ ටෙක්නොලොජි කියන එක දවසින් දවස ඇඩ්වාන්ස් වෙනවා. මේ ඇඩ්වාන්ස් වෙන කන්දක් වගේ පේන ප්‍රපාතයට අපි දවසින් දවස පා තබනවා. අනාගතයේදී මේ ට්‍රැකින් කියන එක ගොඩක් ප්‍රබල තත්ත්වයකට පත් වෙනවා. කොටිම වගේ facial expressions වගේ mood එක වා දුකින්ද සතුටින්ද ඉන්නේ කියලා හරියටම predict කරන්න පුළුවන් තත්ත්වයකට මේ ටෙක්නොලොජි එක පත් වෙනවා. ඉතින් ට්‍රැකින් කියපුවා මට පොඩි දෙයක් මතක් වුණා. මේට අවුරුදු ගානකට කලින් ගේම් එකක් පොඩි කතා බහකට ලක් වුණා. මේ ගේම් එක මිනිස්සෙක් විසින් තව මිනිස්සෙක් මැනුවල් ට්‍රැක් කරලා ගොඩනගපු ගේම් එකක්. මේ ගේම් එකේ ඇකියුරසි ලෙවල් එක කොච්චරද කියනවනම් මේ ගේම් එක ඕවර් වෙන්නේ මේ ගේම් එක ප්ලේ කරපු පුද්ගලයා එයා විසින්ම එයාගේ දිවි හානි කරගත්තට පස්සේ. අවසාන වශයෙන් මම මෙහෙම අහන්නම්. ඔයා කැමතිද තවත් පුද්ගලයෙක් විසින් ඔයා කරන කියන දේවල්, ඔයා යන එන තැන්, ඔයා ආශ්‍රය කරන පුද්ගලයා, ඔයා කරන්න කැමති අකමැති දේවල් වගේ පෞද්ගලික දේවල් තවත් මිනිස්සෙක් විසින් දැනගන්නවට ඔයා කැමතිද? නැත්තම් ඔයාව ට්‍රැක් කරනවට ඔයා කැමතිද?